බාප්පේ ඔව් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඇයි මේ කහ පැල වලට පස් දාලා තින්නේ? මෙයාට පස් දාලා තියෙන්නේ ඔව්. පස් දාන්න හේතු ටිකක් තියෙනවා හරිද පළවෙනි එක තමයි මේ කහගස් හැදිලා ලොකු වෙලා එනකොට මේ පඳුරු උඩට එනවා අර උඩට තමයි එන්නේ යටට යනවා අඩුවේ උඩට තමයි එන්නේ මේ පඳුරු දාලා උඩට එන්න තමයි මේ පස් දාලා මුල ගහ මුලට පස් දාන්න පඳුරු මුලට හරිද තේරුණාද ඔව්. හරි ඊට පස්සේ අනික තමයි මේ පඳුර වර්ධනය වෙන්න ඒ කියන්නේ උදේට පැල දාලා ඉන්න මේ ගහ මුලට පස් දාන්න ඕනේ පඳුරු මුලට අවුරුද්දකට අපි දැන් මේ අවුරුද්දකින් වගේ ගලවන්නේ කහ දැන් මේවා දෙසැම්බර් ජනවාරි වෙනකොට ගැලවෙනවා එතකොට මේ ගහ උන්ට හැදිලා එන්න මේ පස් දාන්න ඕනේ ඒත් එකම තමයි අනිත් එක තමයි මේ ගහේ තියෙන ආරක්ෂාවට ඒ කියන්නේ මේ ගහ ලොකු වෙනකොට ගහ වැටෙන්න බලනවා ඒ හින්දා මේ ඒ පාත් දෙන්න බලනවා ඒ හින්දා පස් උන්ට පස් ටික දාලා මේ මාසෙට අවුරුද්දට 3 පාරක්වත් මේ පස් ලං කිරීම කරන්න ඕනේ මාස අඩුම මාස 4න් 4ට සාමාන්‍ය 3න් 3ට වගේ පස් ලං කරනවා නම් හොඳයි මේ ඒකින්ද මේ කහ ඒ වගේම තමයි ඉඟුරු වලටත් මේ විදිහට පස් ලං කිරීම කරන්න ඕනේ. ඉතින් හරිද දැන් අහපු ප්‍රශ්නෙට උත්තර හමුණාද? පස් ලං කරන්නේ නැහැ කියන උත්තරේ හමුණා. හරිනේ?